හරි. ඉතින් අපි බලමු 2022 23 වෙනිදා. ඒකේ මේ විදිහට එකක් දීලා කියලා තියෙනවා K ස්විචය විවෘත කළ විට මෙන්න මේ හරහා ධාරාව ඇම්පියර් 1.5 පෙන්වනවා කියලා. එතකොට K ස්විචය විවෘතයි කියන්නේ මෙන්න මේ හරහානේ සම්පූර්ණ කරන්ට් එක ගලන්නේ. සම්පූර්ණ මෙන්න මේ ලූප් එක හරහා තමයි ධාරාව ගන්නේ. මෙන්න මෙයාගේ කිසි වැඩක් නැහැ. එහෙම තියෙද්දි දැන් බලන්න ධාරාව විදිහට ප්‍රතිරෝධයක් දෙන වෝල්ටේජ් එකක්. එහෙනම් දැන් මෙතන කිසි දෙයක් නැහැ වගේනේ පේන්නේ. ඒත් එහෙම නෙමෙයි. මෙතන කියලා නැති වුණාට දෙයක් පේනවා. දැන් බලන්න 3 1.5න් වැඩි කරාට පස්සේ 4.5ක් වෙනවනේ. හැබැයි මෙතන වෝල්ට් 6ක බැටරියක් නේ තියෙන්නේ. එතකොට වෝල්ට් 1.5ක පොඩි මිස් එකක් තියෙනවා. ඒ මොකක්ද? එහෙනම් ඒ මිස් එක අනිවාර්යෙන්ම මෙතන කියනවා ඇමීටරය පරිපූර්ණයි කියලා. එහෙනම් ඒ මිස් එක අනිවාර්යෙන්ම යන්න ඕනේ මෙන්න මේ බැටරියේ මේ ප්‍රතිරෝධය, අභ්‍යන්තර ප්‍රතිරෝධය. එතකොට මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දැන් අපි හොයාගෙන ඉන්න ඕනේ. හරි. අපි දැන් බලමු මෙන්න මේ සම්පූර්ණ වටේට කර්චොෆ් නියමය දාලා. මෙන්න මේ පොඩුවට කර්චොෆ් නියමය දාලා. ඒතර විද්‍යුත් ගාමක බලවේග එකතුව 6යි. එයා සමාන වෙන්න ඕනේ විභව බැස්මාල් වල එකතුව. මෙතන අපි දාමු R කියලා. එතකොට I හැමතිස්සෙම 1.5යි. 1.5යි. R ගත්ත එක R ගන්න 3යි කිය. හරි. එතකොට අපි දැන් මෙතන 6 සමාන 1.5යි R ගන්න 4.5යි. එතකොට 6න් 4.5ක් අඩු කරාට පස්සේ 1.5 සමානයි 1.5යි R කියලා එනවා. එතකොට R වෙනවා 1යි. 1 ඕම්. දැන් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දැන් ඕම් 1 කියලා අපි හොයාගත්තා. හරි. දැන් අපි K ස්විචේ සංවෘත කර විට මේ හරහා ධාරාවයි යන්නේ. එතකොට දැන් මේක සම්පූර්ණ පරිපතයක්. එතකොට දැන් මේ දෙන්න සමාන්තරයි. සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක සමකය හොයන්න ලේසි ක්‍රමයක් තියෙනවා. R සමානයි ගුණිතය බෙදීම එකතු. ගුණිතය බෙදීම එකතුව කියන එක දාලා අපි හොයාගමු. ගුණිතය කියන්නේ 3/6 18යි. එකතුව කියන්නේ 9යි. එතකොට සමකය එනවා 2 ඕම් කියලා. එහෙනම් දැන් මේ දෙන්න වෙනුවට අපිට 2 ඕම් ප්‍රතිරෝධයක් මෙතනින් රීප්ලේස් කරගන්න පුළුවන්. එහෙම ගත්තාම අපිට සමක පරිපතේ එනවා මේ මෙතන 6 වෝල්ට් මෙතන එනවා 1 ඕම් අභ්‍යන්තර ප්‍රතිරෝධය. මෙහෙම එනවා අපේ 2 ඕම් ප්‍රතිරෝධය. හරි. 2 ඕම් ප්‍රතිරෝධය. එතකොට දැන් මෙතන සමග ප්‍රතිරෝධය ආපහු ගත්තොත් 3 ඕම් වෙනවා. ඉතින් දැන් මේ පරිපතයට V සමානයි IR දැම්මොත් එන V එනවා 6යි සමානයි I අපි දන්නේ නැහැ. මෙතන සමග ප්‍රතිරෝධය එනවා 3යි කියලා. I එනවා 2 ඇම්පියර් කියලා. 2 ඇම්පියර් කියලා. එතකොට නිවැරදි පිළිතුර එන්න ඕනේ අංක 7.